2002 ජනවාරි 13 වෙනිදා එදා විවාහනක දවසක්. රේල් පාරට නුදුරු රඹුක්කන කිරිවල්ලාපිටිය ගමේ එදින මගුල් ගෙයක් තිබුණා. උදේවරුේ මේ මගුල් ගෙදර නිවැසියන් ලහිලහියේ මංගල උත්සවයට සූදානම් වෙමින් තිබුණේ. මහනුවරින්ලා එන ඉන්ටර්සිටියත් සුපුරුදු විදිහටම පැමිණියා. ඒ වුණාට වෙනදාට වඩා ගොඩක් වේගයෙන් කන්කීරි ගැහෙන සද්දයත් එක්ක රේල් පිළිවෙලින් ගින්දර දාගෙන ආපු දුම්රිය එකවරම කාටත් හිතාගන්න බැරි විදිහට ගංගොඩ දෙනිය වෙලට පෙරළුණා. ආපු වේගයත් එක්ක දුම්රිය මැදිරි කුඹුර පුරා සීසී කඩ විසිරුණා. තුවාලකරුවන්ගේ අඳෝනාවෙන් මුළු ප්‍රදේශෙම දෙවනත් වුණා. මගුල් ගෙදර පින්තූර ගන්න ආපු කැමරාකරුවන්ට සිදු වුණේ දුම්රිය අනතුරේ පින්තූර ගන්න. මේ සිද්ධිය වෙලා දැනට අවුරුදු 23ක් වෙනවා. ඔව් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවම හෙල්ලුම් කෑ 2002 රඹුක්කන කිරිවල්ලාපිටිය ගොඩගන්දේනිය වෙලට පෙරළුණු නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය අනතුරේ අන්වේදනීය කතාව පිළිබඳවයි. රැඳී සිටින කියලා ආරාධනය කරනවා දවසේ සංවාදය අවසානය වනතෙක්. මීට අවුරුදු කිහිපයකට කලින් ඔබ දුම්රියෙන් රඹුක්කන දුම්රිය ස්ථානය පහු කරනකොට පස්සකින් ලොමු දැහැගැන්වෙන දි รา පත් වෙච්ච දුම්රිය මැදිරි කිහිපයක් දැකලා ඇති. මේ අබලන් වෙච්ච රුමේනියන් දුම්රිය මැදිරි කිහිපය මේ අනතුරේ බරපතලකම හොඳින්ම කියා පානවා. කොළඹ කොටුව මහනුවර නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය සේවය ඒ කියන්නේ ICE දුම්රිය ආරම්භ කරන්නේ 1981 වර්ෂයේදී. ඒ කාලෙදිම වගේ බණ්ඩාරවලටත් නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක් එදෙව්වා. හැබැයි ඒක වැඩි කල් දිව්වේ නැහැ. මේ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය අඳුර ගන්න හරි ලේසි. අනෙක් දුම්රිය වලට වඩා වෙනස් වර්ණයකින් වර්ණ ගන්වලා තිබීම නිසා සාමාන්‍ය දුම්රිය මැදිරි රතු පාටින් දිස්සුණත් මේ දුම්රිය මැදිරි වල තැඹිලි පාට බෝඩර් එකක් යනවා. ඒ පළමු ඉන්ටර්සිටි දුම්රියට බලය සැපියුවේ M7 වර්ගයේ දුම්රිය එන්ජිමකින්. M4, M5 හා M6 වර්ගයේ දුම්රිය එන්ජින්ද මේ වෙනුවෙන් යොදාගත්. ඒ වගේම නගරාන්තර දුම්රියට අනන්‍යතාවය ලබා දුන්නේ M6 වර්ගයේ දුම්රිය එන්ජින්. ඒ අනතුර වෙච්ච දවසෙත් ධාවනය කළ දුම්රියට බලය සැපියුවේ M6 වර්ගයේ 788 දරන දුම්රිය එන්ජිමෙන්. තාමත් මේ දුම්රිය එන්ජිම ධාවන තත්ත්වයේ පවතිනවා. 2002 ජනවාරි 13 වෙනිදා ඉරිදා දවසක් සුපුරුදු විදිහට අංක 10 දරන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6:30ට ගමන් ආරම්භ කරනවා. ඊට පස්සේ පේරාදෙණිය දුම්රිය ස්ථානය පහු කරලා කඩුගන්නාව පල්ලම් බහින්න පටන් ගන්නවා. 1:4.5 අනුපාතයේ තියෙන මේ දුර්ගය මතින් ටොන් ගානක් බර දුම්රිය පල්ලම් බස්සනවා කියන්නේ ලේසි පස් කටයුත්තක් නන් නෙවෙයි. විශාල අනතුරක් වීමට සුළු හෝ අතපසු වීමක් හොඳටම ප්‍රමාණවත්. මීට පෙරත් ඒ කියන්නේ 80 දශකයේ විශාල අනතුරක් සිදු වුණා. මේ අනතුර නිසා M5 හිතාච් වර්ගයේ දුම්රිය එන්ජිමක් ධාවනයෙන් ඉවත් කිරීමට පවා සිදු වුණා. කොහොම හරි අපි මේ කතා කරන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියත් කඩුගන්නාව දුම්රිය ස්ථානය පහු කරලා ශීඝ්‍ර බෑවුම ඔස්සේ පහළට ඇවිත් තියෙනවා. සාමාන්‍ය ඉන්ටර්සිටි දුම්රියක් ධාවනය වෙන්නේ වෙනස් රටාවකට. ඒ වගේම මේ දුම්රිය වෙනුවෙන් යොදවන්නේ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ දුම්රිය රියදුරන් හා සහායකයන්. ඉහළ කොට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයට එන මේ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ ඩයිනමික් බ්‍රේක් අක්‍රිය වෙනවා. ඩයිනමික් බ්‍රේක් කියන්නේ සරලව කිව්වොත් ඩීසල් හෝ විදුලි දුම්රියවල පල්ලම් බැසීමේදී රෝදවල පවතින චාලක ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරන ක්‍රමවේදයක්. මේ නිසා දුම්රිය වේගය පාලනය වීමක් සිදු වෙනවා. මේ සඳහා යොදාගන්නේ දුම්රිය ධාවනයට යොදා ගන්නා ට්‍රැක්ෂන් මෝටරයම තමයි. එම ඩයිනමික් බ්‍රේක් අවස්ථාවේදී මෙම ට්‍රැක්ෂන් මෝටරය ජෙනරේටරයක් ලෙස ක්‍රියා කරනවා. මේ විදිහට ජෙනරේටරෙන් ඇති කරනු ලබන ප්‍රතිරෝධය නිසා තමයි පල්ලම් බැසීමේදී මනා වේග පාලනයක් ඇති වෙන්නේ. හැබැයි මේ ඩයිනමික් බ්‍රේක් යොදන්න පුළුවන් වෙන්නේ යම් වේග සීමාවක් තුලදී පමණයි. මේ විදිහට උත්පාදනය කරන විදුලිය ඩීසල් දුම්රියක නම් තාප ශක්තිය බවට පත් කරලා විදුලි පංකා මගින් සිසිලනය කරනවා. විදුලි දුම්රියක නම් පුනර්ජනනීය බල ශක්තියක් ලෙස ප්‍රධාන බල සැපයීමට ලබා දෙනවා. වර්තමානයේ භාවිත වන EV හා හයිබ්‍රිඩ් වාහනවල රිජෙනරේටිව් බ්‍රේක් වලින් කරන්නේ මේ හා සමාන දෙයක්. පල්ලම් බසින් දුම්රියක ඩයිනමික් බ්‍රේක් වලින් කරන්න පුළුවන් වෙන්නේ වේගය පාලනය කිරීමක් පමණයි. කොහොම හරි අපි මේ කතා කරන ඉන්ටර්සිටි දුම්රියේ එදා ඩයිනමික් බ්‍රේක් වැඩ කරලා නැහැ. මේ නිසා අධික වේගයෙන් දුම්රිය පහළට රූටාගෙන ඇවිත් තියෙනවා. මාකෙහෙල්වල දුම්රිය ස්ථානයේ ආසන්නයේදී දුම්රිය රියදුරුගේ පාලනයෙන් ගිලිහිලා යනවා. කොහොම හරි දුම්රිය රියදුරුගේ ඉලක්කය උනේ දුම්රිය නවතා ගැනීම. මේ අදහසින් රියදුරු දුම්රිය නැවැත්වීම සඳහා යොදා ගන්න වැකුම් තිරිංග ක්‍රියාත්මක කරනවා. නමුත් ටොන් ගානක් බර දුම්රිය නැවතීම වෙනුවට සිදු වුණේ විශාල ශබ්දයක් සමග පීලි මතින් පහළට ලිස්සාගෙන එමයි. මේ නිසා තමයි රෝදවලින් ගින්දර පිට වෙලා තියෙන්නේ. කොහොම හරි මේ විදිහට රඹුක්කන දුම්රිය ස්ථානය වෙත දුම්රිය කෙසේ හෝ ධාවනය කරන්න උත්සාහ කරන් තියෙනවා. මොකද බෑවුම ඉවර වෙලා තනිතලා භූමියකට වදින දුම්රිය අනිවාර්යයෙන්ම නවතා ගැනීමේ හැකියාව තියෙන නිසායි. නමුත් ගොඩගන්දෙනිය වෙල්ලාය ආසන්නයේ වංගුවක් සමග තනිතලා බිමක් තියෙනවා. පල්ලමේ වැකුම් තිරිංග ක්‍රියාත්මක වෙලා එන දුම්රිය එන්ජිම ඉදිරියට ගෙන යාමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ නිසා පහළට ඇදෙන දුම්රිය එන්ජිමේ වේගය ක්‍රමයෙන් අඩු වෙනවා. පිටිපස්සේ තිබුණු මැදිරිවල ත්වරණය නිසා පාලනයකින් තොරව එක් මැදිරි වෙලට විසි වෙලා කුඩු පට්ටම් වෙලා යනවා. කොහොම හරි දුම්රිය එන්ජිම මද දුරක් ධාවනය කරලා නතර වෙනවා. මේ අනතුරින් මගින් 14 දෙනෙකු එම ස්ථානයේදීම මිය යනවා. තව 200කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබනවා. තුවාලකරුවන් අතර රියදුරු රිය සහායක නියාමක වගේම ටිකට් පරීක්ෂකවරුන්ද සිටිනවා.
ප්‍රදේශවාසීන් වහා පැමිණ තුවාලකරුවන් රෝහල්ගත කිරීමට පියවර ගන්නවා. ඒ වගේම ඔවුන්ගේ බඩු බාහිර ආදියත් ආරක්ෂා කිරීමට වග බලා ගන්නවා. මේ රෝගීන් වෙනුවෙන් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් කිහිප දෙනෙක් කෑගල්ල රෝහලට පැමිණෙනවා. රුමේනියන් මගී මැදිරි පහක්ම භාවිතයට ගත නොහැකි පරිදි සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. අනතුරින් දින කිහිපයකට පස්සේ රඹුකන් දුම්රිය ස්ථානයේ එම දුම්රිය මැදිරි පසෙක ගාල් කරනවා. 2016 විතර මේ දුම්රිය මැදිරි යකඩවලට විකුණලා දානවා. අනතුරු පිළිබඳව ආයතන මට්ටමින් විමර්ශනයක් පැවැත්වෙනවා. ඉතින් මේ අනතුරු පිළිබඳව ඔබ දන්නා යමක් තියෙනවද? එසේනම් එයද පහතින් කමෙන්ට් කරන්න කියලා ඉල්ලා සිටිමින් අදට දවසේ සංවාදය හමාර කරනවා. ස්තුතියි.